ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් දිනපතා භාවිත කරන මෙටා සමාගමේ මැසෙන්ජර් සේවාවට අදාළව වැදගත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව Windows සහ MacOS මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක වන Messenger desktop apps නිල වශයෙන් අත්හිටුවීමට සමාගම තීරණය කර තිබෙනවා. මෙටා සමාගම සඳහන් කර ඇත්තේ Windows සහ MacOS සඳහා වන Messenger app එක සම්පූර්ණයෙන්ම අත්හිටුවීමේ ක්‍රියාවලිය එළඹෙන 2025 දෙසැම්බර් 15 වැනිදායින් පසු අවසන් වන බවයි. දෙසැම්බර් 15 පසු සිදුවන්නේ කුමක්ද? මෙම දිනයෙන් පසුව පරිගණකය ස්ථාපනය කර ඇති Messenger desktop app එකට පිවිසීමට login පරිශීලකයන්ට නොහැකි වනු ඇති අතර ඔවුන්හට Messenger සේවාවට පිවිසීමට වෙනත් විකල්ප වෙත මාරු වීමට සිදුවේ. බිඳුව 1. සාමාන්‍ය Facebook ගිණුමක් සහිත පරිශීලකයන් සඳහා Messenger desktop app එක ඕපන් කිරීමට උත්සාහ කළ විට ඔවුන්ව ස්වයංක්‍රීයව Facebook වෙබ් අඩවිය වෙත යොමු කරනු ලැබෙන අතර ඉන්පසුව වෙබ් බ්‍රවුසර් එක හරහා Messenger වෙත පිවිසීමට සිදු කළ හැකියි. Windows පරිශීලකයන්ට ප්‍රධාන Facebook desktop app එක හරහාද Messenger වෙත පිවිසීමේ අවස්ථාව තවදුරටත් හිමිවනවා. බිඳුව 2. Facebook ගිණුමක් නොමැති Messenger පමණක් භාවිත කරන ගිණුම් හිමියන් සඳහා මෙම පරිශීලකයන්ව කෙලින්ම Messenger වෙබ් අඩවිය meccnger.com වෙත යොමු කරනු ලැබෙනවා. ඔවුන්ට Facebook ගිණුමක් නිර්මාණය නොකරම meccnger.com වෙබ් අඩවිය හරහා අඛණ්ඩව සේවාව භාවිත කිරීමේ හැකියාව පවතී. මේ වන විටත් Apple App Store සහ Microsoft Store යන ඇප් ගබඩාවලින් Messenger desktop app එක ඉවත් කර ඇති බැවින් නව පරිශීලකයන්ට එය භාගත කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති අතර දැනට යෙදුම භාවිත කරන අයට පමණක් නිවේදනය ලැබුණු දින සිට දින 60ක සංක්‍රාන්ති කාලයක් transition period ලබා දෙන බව වාර්තා වේ. chat history එකට මොකද වෙන්නේ? මෙම වෙනස් වීම හමුවේ පරිශීලකයන් සිය chat history පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු අතර ඔවුන්ගේ සියලුම පණිවිඩ ආරක්ෂිතව තබා ගැනීම සඳහා මෙටා සමාගම පහත සඳහන් පියවර අනුගමනය කරන ලෙස නිර්දේශ කරනවා. 1. Messenger desktop app එක විවෘත කරන්න. 2. ඔබේ ප්‍රොෆයිල් පික්චර් එකට ඉහළින් ඇති settings icon එක වෙත යන්න. 3. privacy සහ safety තෝරන්න. 4. එතනින් end-to-end encrypted chats වෙත පිවිසෙන්න. 5. message storage තෝරන්න. 6. turn on secure storage යන විකල්පය සක්‍රිය කර ඇති බවට තහවුරු කරගන්න. 7. මෙම අවස්ථාවේදී secure storage වෙත පිවිසීම සඳහා පින් කේතයක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. ඔබ මෙම පියවර අනුගමනය කළහොත් ඔබ වෙබ් version වෙත මාරු වූ පසුද ඔබේ පණිවිඩ ඉතිහාසය ආරක්ෂිතව සුරැකීව තබා ගත හැකි වෙනවා.